තියෙන්නේ සිසු නිපුණතා වලින් ගිහිල්ලා සමස්ත ලංකාව දක්වා යන්න පුළුවන් තරඟ ඉසව් ටික. ඒ තරඟ ඉසව් ටිකෙන් ඔයාලගේ ළමයා 1ද 2ද 3ද ගන්න කියලා බලලා ඒ 1 2 3 කියන ලකුණුත් එකතු කරලා ඔය නිවාසයේ තියෙන පොදු දෑග ටිකත් එකතු කරලා මෙයාලා කරන හොඳ වැඩවලට ලකුණු දීලා වගේම නරක වැඩවලට ලකුණු කපලා තමයි සමස්ත ත්‍යාගය හදන්නේ. ඒකට ගුරුවරුන්ට දරු කරන විදිය, ගුරුවරුන්ට කතා කරන විදිය මේ ඇතුළු බොහෝ නිර්ණායක බලලා මම හිතන්නේ අපේ ලාල් සර්, ඒ වගේම සසංගි ටීචර්, පණ්ඩිත හාමුදුරුවෝ ප්‍රධානම වශයෙන් සියලු දෙනා මේ නිර්ණායක ටික ඔක්කොම බලලා තමයි මේ අවසන් ප්‍රතිඵලය දෙන්න යන්නේ. මේක පාට මෙහෙම කියලාත් බෑනේ. මොකද හිතන්නේ? නාට්‍යයෙන් කීයද? 2ද? 3. භක්ති ගීතෙන් 1. කොහමද? 1යි 3යි කොහමද? 2යි 2. 2යි 4 ඩයල් තමයි ඉන්නේ නේද? සෙල්ලන්නේ කටවල් ටික නා. හරි අර දානවා කියලා කියපු එක හෙට අපේ දිහා පොදුවේ ආරාධනා දෙපැත්තට පොදුවේ ආරාධනා රයිට් ප්‍රථම ස්ථානය ගණමින් මයුර නිවාසයේ ළඟා කර ගනිද්දී දෙවන ස්ථානය අයින් මේක ළඟලා චුට්ටක් ඈතින් අපි ඉතින් සහයෝගයෙන් යනවා ඔව් ඉතින් සහයෝගයෙන් නෙමෙයි අපේ ආන්දරේ කලින් දාසේ ඉන්න හැම පැත්ත නිවාසයකට උදව් කරන්න කියලා බෑග් විතරයි හැදුවේ නැත්නම් අපි සේරම කරා මන් කිව්වා බක්ති ගීත බුදු කරන්නේ හරි අපි මාසක් කිව්වේ රයිට් 2024 ඒ වාසන්තික අධ්‍යයනය ඇතුලේ නිවාසන්තර ගණදාවලියේ समस्त प्रतिपाली देवनी स्थान लखनऊ 149ක් ලබා ගනිමින් ලඛනऊ 149ක් ලබා ගනිමින් දෙවනි ස්ථානයේ හංස නිවාසය ළමයින්ගේ ශක්තිය දෙන්න 4 ලකුණු 149 ලකුණු 156 ශිෂ්‍යත්ව පාස්නා වගේ ලකුණු 154 ලබා ගැනීමෙන් ප්‍රථම ස්ථානය පරවි නිවාසය ඒ පොත සමරන අවස්ථාවේදී කියන්නේ තවත් දෙයක් තියෙනවා අපි හැමෝම මේ අසරණ අනුභවය ලබා දුන්න ආසාවෙන් දැන් මහත් කරනවා එන්න වේදිකාවට ඇවිල්ලා එයාලගේ සමථික පක්ෂවල ත්‍යාග ටික ලබා ගන්න කියලා ආරාධනා කරනවා